ඉලන්දාරියෙක් මගෙන් ළඟදීම ප්‍රශ්නයක් ඇහුවා. එයා මේ මොකද්ද වෘත්තීය පුහුණුවකට ගිහිල්ලා ඊට පස්සේ කෝස් එක කරලා හවසට බෝඩිමට ආවට පස්සේ කොල්ලෝ රංචුවම ඉන්නවා කිව්ව එකට. ඊට පස්සේ මුන් ආපු ගමන් ඇඳේ පෙරළුණා. පෙරලිච්ච ගමන් ෆෝන් එකේ වීඩියෝ කෝල් ගන්න කිව්වා. මේ කෙල්ලෙක් එක අනේ බබා රත්තරනේ සුදූකි කිය කතා කරලා ඒක තිබ්බ ගමන් අනික් කෙල්ලට වීඩියෝ කෝල් එක කරනවා කිව්වා. අනේ බබා සුදු රත්තරන් මගේ පනේ කියලා කතා කරලා ඒක දීපු ගමන් අනික් කෙල්ලට ගන්නවා. ඒ කොල්ලා මගෙන් ඇහුවා හැබැයි එන්න මොලේ හැබැයි කොල්ලට. ආන්දරනේ මම මේක දැක්කා. ඒතර ඒ කතා කරන කෙල්ල බොක්කේම වගේ කතා කරනවා. කොහේ ඇහෙනවා කිව්වා අනිත් අයට. එතකොට මෙයා තමයි කිව්වා අර කෙල්ලටත් කතා කරනවා මේ කෙල්ලටත් කතා කරනවා මේ කෙල්ලටත් කතා කරනවා. මට ඇහුවා හාමුදුරනේ ඇත්තටම මෙතන ගණිකාව වෙන්නේ මේ කොල්ලා නේද කියලා කිව්වා. මං කෝ හරි පුතා. සමහරට අර කෙල්ලට මේ කොල්ලා විතරක් වෙන්න පුළුවන්. ඊළඟ මේ කොල්ලා රංචුවක් ඇසුරු කරනවා. ඒකට ඇත්තටම මේ පිරිමියෙකුත් වෙලා නිකම්ම ගණිකාවක් වෙලා. හොඳට බලන්න ඔය මොලේ කියන එක කල්පනාවක් කළා. ඒ අයට සුගතියක් කොහොම ලැබෙන්නද? මරුණාට පස්සේ සැනසීලි ලෝකයකට කොහොම යන්නද? ඒ අයට සංසාරයේ ආදරයක් ලැබෙන්නේ කොහොමද? තමන්ගේ හිතේ වංචාව, මුලාව, රැවටීම අන් අයට දෙද්දී යසෝදරා වගේ උතුම් ගුණ තියෙන කතුන් කොතෙක් පැතුවත් ළඟින්වත් යන්න බෑ.